පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම් අසහනයක් ගැන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? අර ඇඟේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බෙන්න ඕක මෙඩිකල් අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකං ගෙවන කාලය බොහොම හුදකලාවෙ ඉන්න සංසාරේ කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන්න. විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න. මොන විදිහටද මම ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසයකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසයකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පිං සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නා. ලියන අකුරක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරයි. මේවා ටික එක්කහු කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ල දවසක් ඉස්කෝලේ ඉරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි කොල්ල හැමදාම කොල්ල කන්න කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ලෝ බණ අහනවා. හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස දෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ල නිදාගන්නේ. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුවා නෙමෙයි. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමෙයි. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න. පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක්ම කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපිට රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හමුදුරන්නේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරනවා කවදා හරි අස්සසුම ඉඳ බලන්නකො. ඇයි මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවල් ආවායි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊර්ෂ්‍යාව. ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට. පවුලේ උන්ට තමයි ඒවා දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ.
අනෙකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්නේ පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනෙක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙක්ගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ල හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටේ. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියනවද? නෑ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්න තු යන්නේ. කටක් කරලා කියනවනේ මේ උන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කතකම වෙන මොකද්ද? මිනිස්සෙකුට සිතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මිනිස්සෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න. ඔය බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස් ශාන්ති කරනවද කණ්ඩ පයින්නවා. ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනිකගේ එක දැහැ ගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් කොටක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවා. මේ පැත්තේ ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මනුෂ්‍ය ආත්මය තුල පුරුදු වෙන්න. වෙනදෙන මම මේ ධර්ම දේශනාව වැඩි වෙලා තියන්න දැන් පැයක් ඉවරයි. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. සියලු පව් වලට ප්‍රතිඵලය තමයි හාමුදුරනේ කුරුණෑගල වත්තක JVP කලබල කාලේ. අර ඒ කාලේ දඩේම යනවනේ. බල්ලොත් කුසි ගන්නලා තමයි දඩේම යන්නේ. වත්තේ මහත්තයාගේ බංගලාව තියෙනවා වත්ත මැද්දේ මුරවාඩිය තියෙනවා ඉස්සරහ. අර මිනිස්සයා මොකද කරන්නේ? බල්ල උසි ගන්නගෙන ගිහලා කලවැද්දේ මොකක් හරි ඉත්තෑවෙක් මීමෙන්නේ පතුරු ගහගෙන එන්න ඇති. ඇවිල්ලා උයලා. හොඳ මෙහෙම කියනකොට මතක් නැති අපේ ගමේ හවලා වයි කියලා වැත්තන්ට. ඒ කාලේ අර වාඩි කියලා කියන්නේ. වාඩියනේ බිමනේ උයන්නේ. ඒ කාලේ ගෙවල් වල ලිප තියෙන්නේ බිම. කොහොම හරි අර බල්ලා ඒ හිටපු බල්ල ගොඩෙන් එක බැල්ලියෙක් අර මිනිස්සයා නාගෙන එනකොට අර මස් සට්ටිය කාලා. අර මිනිහා දැක්ක බැල්ලි කටල ගන්නවා. මොකද කරේ? ආමුදුරනේ බැල්ලි අරගෙන බැල්ලිගේ කකුල් දෙකෙන් සමහර කොල්ලෝ ඉන්නවා පුදුම විදිහේ බල්ලොන්ට ගහනවා. පෙන්නන්න බෑ. බල්ලගේ ඇඟට රතිඤ්ඤ කරලා දානවා. ඒ තියෙන තිරිසන් ගති සංසාරේ කවදනම් ආයෙ පින්නතුනේ මේවා ගෙවන්නද? පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. ඒ වගේ ප්‍රතිඵල අපිට ආපහු එනවා පින්නතුනේ පෙර කරපු අකුසල්. පුළුවන් තරම් වලකින්න වචනකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා. අර මිනිස්සයා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලගෙන ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටව සීසීකට විසිකා වෙලා. ගානක්වත් නැහැ. අර බලන්නකොනේ කර්මයේ තියෙන මහත. ඔය කියනව නේද? නූලෙන් බේරුණා කියලා. ඒ පෙර කරපු කුසල්. හිතපු නැති විදියට උනා කියනවනේ. පෙර කරපු අකුසල්.